සුබ දවසක් මගේ channel එකට ආපු ඔයාලා සියලු දෙනාටම. ඉතින් අද අපි කතා කරන්න ඔයාලා මේ ළඟදී මුහුණ දුන්න O level ගණන් පේපරය ගැන. ඉතින් මට ගොඩක් කට්ටිය කිව්වා O level ගණන් පේපරේ භාග ගානේ නිර්මාණ ගානේ වැරදි වගේක් තියෙනවා කියලා. ඉතින් ඔයාලටත් Airtel එකේ මාසයක් free unlimited package එකක් දාගන්න ඕන නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙතන ඔයාලගේ නම්බර එක ගහලා got a promo code කියන දෙන මම මේ දාන කෝඩ් එක ටයිප් කරන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ කෝඩ් එකක් ඒ වගේ නම්බරයට. ඉතින් ඔයාලා මේ නම්බරයට කෝඩ් එකක් මෙන්න මේ විදිහට ටයිප් කරගෙන මෙන්න මේ විදිහට My Airtel app එකට ලොග් වුණ ගමන්ම ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඇවිල්ලා ඔයාලට පේනවා ඔයාලට හම්බෙලා තියෙන පැකේජ් එක. ඔයාලට මේ වගේ පැකේජ් එකක් ගන්න ඕන නම් අර මං කිව්ව කෝඩ් එක ටයිප් කරන්න. ඉතින් ගොඩක් කට්ටිය ඇහුවා ඒකට ලකුණු දෙන්න නැතිවේද ඒ මුළු ලකුණුම ඔයාලට ගන්න බැරිවේද කියලා. ඉතින් ඒකට දෙන්න තියෙන සරල උත්තරේ තමයි ගිය පාරත් MCQ ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්න 25 ගානක වැරදි තිබ්බා. ඉතින් ඊට පස්සේ ගිය අවුරුද්ද ලියපු කට්ටියටත් ලකුණු දෙකක් එකතු කරා. ඒ නිසා ඔයාලගේත් මේ පාර ඔයාලගේ භාග ගානයි නිර්මාණ ගානේ වැරද්දක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ ලකුණු දෙක ගාන තියෙන ලකුණු දෙක අනිවාර්යයෙන්ම ඔයාලට එකතු කරනවා. ඉතින් ඒක ගැන ඔයාලා බයක් තියාගන්න ඕනේ නැහැ. ඒ වගේම මේ ගාන වැරදි නැත්තම් ඔයාලට ඒ ලකුණු ගන්න වෙන්නෙත් නැහැ. ඒ වගේම ඔයාලට මේ පාර ගණන් ලකුණු 30ත් 35ත් අතර ලකුණක් තිබ්බොත් ඔයාලට S සාමානතය ලබා දෙනවා. ඒ වගේම 50ත් 55ත් අතර ගානකින් තිබ්බොත් ඔයාලට C සාමානතයත් 65යි 70 අතර තිබ්බොත් B එකත් 70ට වැඩි නම් ඒ කියන්නේ 70ත් 75ත් අතර වගේ නම් ඔයාලට ඒක ලබා දෙන ලොකු සම්භාවිතාවක් දෙනවා. ඒ කියන්නේ පහුගිය අවුරුදු වරත් එහෙම තමයි වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේ දේ තමයි මට කියන්න ඕනේ. channel එක subscribe කරන්න මේ වගේ විශේෂ තොරතුරු දැනගන්න. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාන්න. ඔයාලගේ අදහස් පාලින් කමෙන්ට් එකක් දාන්න. ඔයාලට සුබ දවසක්.